පැස්ටා ලසඤ්ඤ මේ ඕන එකකට ගැලපෙනවා. මුලින්ම මම පෑන් එකට තෙල් ටිකක් දාලා රත් කරගන්නවා. ඔලිව් ඔයිල් දාන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඊට පස්සේ කපපු සුදු ලුණු ටික දාලා විනාඩි 2ක් විතර හොඳ සුවඳක් එනකන් ටෙම්පරාදු කරගමු. කර වෙන්නේ නැති වෙන්න ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගන්න. ඊළඟට බේ ලීෆ් එකකුත් මම දාගන්නවා. එතකොට හොඳ සුවඳක් එනවා. තව තප්පර 10ක් 15ක් විතර ටෙම්පරාදු කරගමු. ඊට පස්සේ මම දාගන්නවා ටින් කරපු තක්කාලි. ඔයාට තක්කාලි පියුරි එක උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. සුපර් මාකට් වල මේක ගන්න තියෙනවා. වැඩි මිලක් වෙන්නේ නැහැ. ඊළඟට මේකට සීනි, ගම්මිරිස්, ලුණු දාගන්න ඕනේ. ඊට පස්සේ මේ පීසා සෝස් එකේ සුවඳ එන්න අපි ඔරිගානෝ, තයිම්, රෝස්මෙරි දාගන්නවා. මේවා ඔයාලගේ ගෙදර නැත්නම් වෙන වෙනම ගන්න එපා. සුපර් මාකට් වල තියෙනවා ඉටාලියන් සීසනින් කියලා. ඒකින් බෝතලයක් ගත්තොත් එහෙම මේ වර්ග ඔක්කොම ඒකේ අඩංගුයි. කුළුබඩු වර්ග තියෙන පැත්තේ තමයි තියෙන්නේ. හරි දැන් මේ ටික අපි හොඳට මික්ස් කරගන්න ඕනේ විනාඩි 2-3ක් විතර. ටික වෙලාවකින් මේක උතුරන්න ගන්නවානේ. එතකොට තව තප්පර 30ක්